වාහනයක් උස්සලා පැත්තකින් තියන්න තරම් හයියක් තියෙන මැරයා වගේ ඉන්න පිස්සු කොල්ලෙක් ස්කූල් ටීචර් කෙනෙක්ට ආදරය කරන අමුතුම විදිහේ කම්මැලි නැතිව කතාව ඉවර වෙනකම් බලන්න පුළුවන් සුපිරිම K-drama එකක් තමයි මේ ස්ප්‍රින්ග් ෆීවර් කියන්නේ. වැඩි කතාවනේ නෑ. අපි යමු 2026 ආපු මේ අලුත්ම K-drama එක බලන්න. යූන් බොම් කියන්නේ කිසිම හිනාවක් සතුටක් පෙන්වන්නේ නැති ටීචර් කෙනෙක්. මෙයා සාමාන්‍ය කෙනෙකුත් නෙවෙයි. කොරියාවේ ජනප්‍රිය නිලියකගේ දුවෙක්. ඒත් මෙයා ගෙදරින් වෙන් වෙලා ගොඩක් දුර පළාතක තියෙන ඉස්කෝලේක උගන්වනවා. මෙයා මෙහෙම අවුරුද්දක් විතර උගන්වනවා. ඒත් මෙයා කිසිම කෙනෙක් එක්ක වැඩිය කතා කරන්නේ නැහැ. හැබැයි අද නම් අමුතුම දෙයක් වෙනවා. මොකද එකපාරටම ඉස්කෝලේ උගන්වන තව ටීචර් කෙනෙක් චැනලෙන් එළිය බලලා එකපාරටම කෑ ගහන නිසා. මෙයා මෙහෙම කෑ ගහනවත් එක්කම ඉස්කෝලේ ප්‍රින්සිපල්ුයි අනිත් ටීචර්ස්ලයි ඔක්කොම ඔෆිස් එකේ තියෙන මේසෙ ඇස්සේ හැංගෙනවා. ඒත් යූන් බොම් දන්නේ නැහැ මෙයාලා මෙහෙම හැංගෙන්නේ ඇයි කියලා. මොකද මෙයා මෙහෙට ඇවිත් අවුරුද්දක් වගේ වෙන්නේ. අනිත් එක මෙයා වැඩි එළියට යන කෙනෙක් එහෙමත් නෙවෙයි. ඒක නිසා මේ නගරය ගැනත් මෙයා වැඩිය දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ ඔෆිස් එකේ අය මෙහෙම මේසයට හැංගෙන අතරේ මෙයාලා වැඩියෙන්ම බය කෙනා මෙතනට එනවා. මෙයාලා විතරක් නෙවෙයි මේ මුළු නගරෙම මෙයාට බයයි. ඉතින් කවුද මේ? තදින් හිම වැටෙන කාලෙදි පවා ජැකට් එකක්වත් නැතුව සාමාන්‍ය ටී-ෂර්ට් එකක් ඇඳගෙන එක අතක මකර පච්චයක් වටපු මෙයා තමයි සියන් ජේගියු. මෙයා නගරේ පාරක යනවා නම් මිනිස්සු කඩසප්පු වහනවා. ඒ තරමටම මෙයාට බයයි. අනිත් එක අද මේ ජේගියු මෙතනට එන්නේ ගොඩක් තරහින්. මෙයාගේ තරහ වැඩිකමට ඔෆිස් එකේ ලොක් කරපු දොරත් කඩාගෙන ඇතුළට ඇවිත් මෙතන තියෙන මේසට හයියෙන් ගහනවා. මේ ගහපු පාරේට මේස දෙකට පැලෙනවා. ඒ තරම් හයියක් තියෙන කෙනෙක් තමයි මේ ජේගියු කියන්නේ. මෙයාත් මෙතනට ඇවිත් තියන්නේ ජියොන් පෙයෝ කියන ටීචර් එක්ක කතා කරන්න. මොකද හංගියොල් කියන ළමයෙක්ට ඉස්කෝලෙන් සම්මානයක් ලැබෙන්න තියෙනවා. හැබැයි හංගියොල්ගේ දෙමාපියන් නැති හින්දා පාසලෙන් ඒ සම්මානය හංගියොල්ට දෙන්න විදියක් නැහැ කියලා මේ ජොන් පෙයෝ කියන ටීචර් හංගියොල්ට කියලා තියෙනවා. මේක ආරංචි වුණ නිසා තමයි හංගියොල්ගේ මාම වෙන ජේගියුවද මෙතනට ඇවිත් ජොන් පෙයෝ කියන ටීචර්ව හොයන්නේ. හැබැයි ඉතින් මෙයාට තියෙන බයට ජොන් පෙයෝ කියන ටීචර් මේසයටට වෙලා හැංගිලා තමයි ඉන්නේ. එළියට එන්නෙම නැහැ. ඒක නිසා අකමැත්තෙන් වුණත් ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ජේගියෝ එක කතා කරන්න වෙනවා. ඉතින් ප්‍රින්සිපල් මුලින්ම ඔෆිස් එකේ ඉන්න යූන් බොම් කියන ටීචර්ට කියනවා මේ හෙන කඳය වගේ ඉන්න කෙනාට කෝපි එකක් ගන්න කියලා. හැබැයි මෙන්න මෙතන ඉඳන් තමයි යූන් බොම්ගේ ජීවිතේ වෙනස් වෙන්න ගන්න. ඉතින් මේ ජේගියු එක පාරටම යූන් බොම්ගේ ගාවට ගිහින් එයාගේ දිහා අමුතු විදියට බලාගෙන ඉඳලා එයාට ලස්සනයි කියලා කියනවා. හැබැයි යූන් බොම් නම් මෙයාට දෙන බයටම හෙල්ලෙන්නේ නැතුව තමයි ඉන්නේ. ඒත් මේ වෙලාවෙදිම ප්‍රින්සිපල් මැත්තට පැනලා එයාලගේ ඉස්කෝලේ අලුත් මිස්ව මේ ජේගියුගෙන් බේර ගන්නවා. ඊට පස්සේ ප්‍රින්සිපල් ජේගියුට කියනවා නීතියට අනුව දෙමාපියන් නැති ළමයෙක්ට ඒ සම්මානය දෙන්න හැකියාවක් නැහැ කියලා. ප්‍රින්සිපල් මේක කිව්වට පස්සේ ජේගියු මෙතන තවත් ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. මොකද හන්ගියොල්ගේ මාම විදියට ජේගියු කැමති නැහැ හන්ගියොල්ට ඉස්කෝලේ ඇතුළේදී ප්‍රශ්න ඇති වෙලා පාසල් ජීවිතේ අවුල් වෙනවට. ඒක නිසා මෙයා මෙතනින් යනවා. මෙයා ගියපු ගමන් අවුරුද්දක් විතර කිසිම කෙනෙක් එක්ක කතා නොකරපු යූන් බොම් එකපාරටම ගිරව වගේ කතා කරන්න වගේ ප්‍රශ්න අහන්න ගන්නවා මෙතනින් අයගේ. මේ ඔෆිස් එකේ අය යූන් බොම් මෙහෙම කතා කරනව දැක්ක පළවෙනි වතාව තමයි මේ. ඒක නිසා මෙයාලත් ජේගියු ගැන Taman දැකපු සහ දන්න කියන හැමදේම කියනවා. මෙයාලා කියන විදිහට ජේගියු කියන්නේ එයාගේ කල්ලිය එක්ක නගරේ පුරා ඇවිදින ගමන් මිනිස්සුන්ට තර්ජනය කරන, මිනි මරලා රැට වල දාන ගොඩක් භයානක තරුණ චරිතයක්. ඉතින් මෙයාලා කිව්ව දේවල් එක්ක යූන් බොම් දැන් ජේගියු කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා දැනගන්නවා. කොහොම හරි මේ දේවල් මෙහෙම වෙලා යූන් බොම් හවස ගෙදර යනවා. හැබැයි එයාගේ ගෙදර ගේට්ටුවේ ලොක් එක හිර වෙලා තියෙන්නේ. එමත්වට යතුරත් කඩලා ගිහින්. ඒක නිසා මෙයාට මේ ගේට්ටුව අරගන්න විදිහක් නැහැ. අනිත් එක මෙයා ඉන්නේ කුලියට ගත්ත ගෙදරක. ඉතින් දැන් යතුරත් කඩලා ගියපු නිසා මේ අගුල හිර වෙලා තියෙන දොර අරගන්න තවත් යතුරක් එල්ල ගන්න ඕනි කියලා හිතාගෙන යූන් බොම් යනවා මේ ගෙදර අයිතිකාරයා ඉන්න තැනට. ඒත් මේ වෙනකොට ගොඩක් රෑ වෙලා. ඒ මදිවට යූන් බොම් තනියම තමයි පාර දිගේ යන්නේ. හැබැයි යූන් බොම් කීයටවත් හිතන්නේ නැතුව ඇති මෙහෙම යනකොට යාට ජේගියුව හම්බ වෙයි කියලා. අනිත් එක මේ වෙලාවේදී ජේගියු මිනිහක් මරලා එනවා වගේ ආයුධයකුත් අරගෙන තමයි පාර දිගේ එන්නේ. ඉතින් ඔෆිස් එකේ ඉන්න අයගෙන් මේ ජේගියු කියන්නේ කවුද කියලා යූන් බොම් දැනගත්ත නිසා මෙයා එකපාරටම දුවන්න ගන්නවා.
මොකද පිහියක් වගේ දෙයක් අතේ තියාගෙන එනවා කියන්නේ අනිවාර්යෙන්ම මොනවා හරි බරපතල දෙයක් කරලා තියෙන්න ඕනේනේ. ඒක නිසා දැන් බයටම ගම හරහා යුන්බොම් දුවන අතරදී එයාගේ පස්සෙන් ජේගියුත් දුවනවා. කොහොම හරි අන්තිමට ජේගියු දුවලා ඇවිල්ලා යුන්බොම්ව අල්ලගෙන එයාගේ පිටට Tamanගේ අතේ තිබුණ දෙයින් ඇනලා දානවා. ඒ එක්කම රතු පාටට බින්දු කීපයක් බිම වැටෙනවා. මේවා හරියට ලේ වගේ. දැන් යුන්බොම් හිතුවේ එයාගේ ජීවිතය අද මෙතනින් ඉවරයි කියලා. ඒක නිසා යුන්බොම් බය වැඩිකමටම හෙල්ලෙන්නේ නැතුව ගල් ගහලා වගේ ඉන්නවා හිටි පිළිමයක් වගේ. හැබැයි ජේගියු මෙයාට අනලා තියන්නේ පිහියකින් නෙවෙයි. අතේ තිබුණ මස්කූරකින්. අර බිම වැටිලා තියන්නේ සෝස් බින්දු කීපයක්. යුන්බොම්ට මේක තේරුම් යන්න ටික වෙලාවක් ගියාට පස්සේ ජේගියුත් කරන්නේ මාර වැඩ. අනිත් එක ජේගියු දුවලා තියන්නේ එයාගේ අතේ තියෙන මස්කූර ඊතල වෙන්න කලින් ගෙදර අරන් යන්න ඕන නිසා. හැබැයි යුන්බොම් හිතුවේ ජේගියු එයාව මරන්න එනවා කියලා. අනේ මන්ද ඉතින් අන්තිමට යුන්බොම් අහක යන තොප්පියක් තමයි ඔළුවේ දාගත්තේ. කොහොම හරි මේ සිද්ධිය මෙහෙම වුණාට පස්සේ ජේගියු ආපහු තමන් ඉන්න තැනට යනවා. මෙයා යන්න කලින් යුන්බොම්ගේ වත්තට පැනලා මේ ගේට්ටුව මේ කෙල්ලට අරලා දීලා තමයි යන්නේ. ඒත් ඉතින් යුන්බොම්ට ජේගියුගෙන් බේරෙන්න ලැබෙන්නේ නෑ. මොකද ඊළඟට ඉස්කෝලේ ළමයින්ට විභාගෙන් පස්සේ තියෙන දෙමෝපිය රැස්වීම එන නිසා. දැන් මෙයා උගන්නන පන්තියේ හැම ළමයාටම දෙමෝපියන් හිටියට හන්ගියොල්ට ඉන්න යාගේ මාමා ජේගියු විතරයිනේ. ඒක නිසා යුන්බොම්ට ආපහු ජේගියුට කතා කරලා කියන්න වෙනවා ඉස්කෝලේට එන්න කියලා. හැබැයි ජේගියු එන දවසට ඉස්කෝලේ ඉන්න හැමෝම කලින්ම පැනලා යනවා. ළමෙක් තියා ටීචර් කෙනෙක්වත් නැහැ ඉස්කෝලේ ඇතුලේ. අන්තිමට යුන්බොම් විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් යුන්බොම් කාමරයට වෙලා දැන් වෙවුල ඉන්නවා මෙහා එනකම්. ඔය අතරේ ජේගියු දැන් ඉස්කෝලේ පඩි පෙළත් නැගගෙන එනවා. ඒත් ඉතින් මේ මිනිස්සයා එන්නේ 3-4 දෙනෙකුටවත් උස්සන්න බැරි තඩි මල් පෝච්චියක් තනි අතෙන් උස්සගෙන. සාමාන්‍යයෙන් ඉතින් කෙල්ලෙක්ට දෙන්නේ මල් පොකුරක්නේ. හැබැයි මෙයා යුන්බොම්ට අරගෙන යන්නේ තඩි ගහක්. මේක තමයි මෙයාගේ තෑග්ග. ඉතින් කොහොම හරි ජේගියු ඉස්කෝලේට ඇවිත් මේ තඩි ගහත් පැත්තකින් තියලා යුන්බොම්ගේ ළඟින්ම වාඩි වෙනවා. මෙයා මෙහෙම වාඩි වෙලා යුන්බොම්ට කියනවා අපි මේ සාකච්ඡාව මූණට මූණ කරමු කියලා. හැබැයි යුන්බොම් වචනයක් කතා කරනකොටම ජේගියු මොකක් හරි ඇදලා අරන් කියවනවා. හරියටම යුන්බොම්ගෙන් නම අහනවා. ආපහු යුන්බොම්ගෙන් වයස අහනවා. තව වෙලාවකට යුන්බොම්ගේ නම තේරුම අහනවා. ඉවරයක් නැති ප්‍රශ්න කන්දක් තමයි මෙයාට තියන්නේ. මේ අහන ප්‍රශ්න කන්ද නිසාම යුන්බොම්ට අන්තිමට තරහ ගිහින් හයියෙන් කෑ ගහනවා. ඔන්න ඊට පස්සේ මෙහෙන කඳය වගේ ඉන්න ජේගියු වචනයක්වත් කතා නොකර යුන්බොම් දිහා බලාගෙනම ඉන්නවා මේ රැස්වීම ඉවර වෙනකන්. හැබැයි ඊළඟ දවසේ යුන්බොම් පොලිසිය ගාවින් උදේ පාන්දරම ඉස්කෝලේට එනකොට දකිනවා ජේගියු පොලිසියෙන් එළියට එන විදිය. ඒකම මෙයාගේ කල්ලිය අය මෙයාට ඔළුව නවල ආචාර කරලා පිළිගන්නවා. මේක දැක්ක ගමන් යුන්බොම් දුවනවා. අන්තිමට මෙයා දුවලා ගිහින් නවතින ඉස්කෝලේ ඇතුලේ. හැබැයි යුන්බොම් කීයටවත් හිතන්නේ නැතුව ඇති එයාට හවස ආපහු ජේගියුව මුණ ගැහෙවි කියලා. අද හවස යුන්බොම් තව ටීචර්ස්ලා දෙන්නෙක් එක්ක එකතු වෙලා අර ලොකු තඩි ගහ ඉස්කෝලෙන් එළියට අරන් යන ගමන් තමයි ඉන්නේ. හැබැයි මෙයාලා 3-4 දෙනෙක් එකතු වුණත් මෙයාලට මේ ගහ උස්සගෙන යන්න බෑ. ඔන්න ඔය වෙලාවෙදි තමයි ජේගියුව ඇවිල්ලා වාහනෙන් බහින්නේ. මෙයා වාහනෙන් බැහැලා මේ තඩි ගහ තනියම උස්සලා දාගන්නවා වාහනේට. ඊට පස්සේ දොරත් ඇරලා යුන්බොම්ට කියනවා තෑගි විසි කරන්න හොඳ නෑ. ඒක නිසා වාහනෙට නගින්න. මම මේ පැලේ ගෙදරට ගිහින් දෙන්නම්. මෙයා මෙහෙම කියලා යුන්බොම්වත් දාගෙන යනවා. එයා නැවතිලා ඉන්න තැනට. යුන්බොම්ටත් ඉතින් කර කියා ගන්න දෙයක් නෑ. මොකද මේ ඉන්නේ අලියෙක්ගේ හයිය තියෙන මැර ඩයල් එකක් නේ. කොහොම හරි ඉතින් මෙහෙම යන ගමන් යුන්බොම් හෙමින් මෙයාගේ බොඩි එක දිහාත් හොරාට බලනවා. ජනගමන් විතරක් නෙවෙයි. ගෙදරට ගියාට පස්සෙත් යුන්බොම් කරන්නේ මෙයාගේ දිහා හොරාට බලන් ඉන්න එක. හැබැයි මෙයාට වැඩි වෙලාවක් මෙහෙම ජේගියු දිහා බලන්න වෙන්නේ නෑ. මොකද ජේගියු හැරිලා යුන්බොම්ට කියනවා ගෙදරට මේ පැලේ ගෙනත් දුන්න එකට ගැවීමක් විදියට කෝපි එකක් හදලා දෙන්න කියලා. මෙයාත් ටිකක් අමුතු පුරුදු තියෙන කෙනෙක් වගේ. ඒත් ඉතින් යුන්බොම්ගේ ගෙදර කෝපි නෑ. ඒක නිසා මෙයාට ජේගියුව හිස් අතින් ගෙදරින් එළියට දාන්න තමයි වෙන්නේ. ඒත් ජේගියු මෙහෙම ගෙයින් එළියට ගිහින් වැඩි වෙලාවක් යන්නත් කලින් යුන්බොම්ට කෝල් එකක් එනවා. මේ කෝල් එක එන්නේ යාගේ ගෙදරින්. හැබැයි යුන්බොම් මේ කෝල් එකට උත්තර දෙන්නේ නැතුව කට් කරලා දාන එක තමයි කරන්නේ. ඇත්තටම කිව්වොත් මෙයා ගෙදරින් වෙන් වෙලා මෙහෙම දුර පළාතකට එන්නේ එයාගේ පවුලේ අය එක්ක ඇති වුණ රණ්ඩුවක් නිසා. ඉතින් මේ කෝල් එක කට් කරාට යුන්බොම්ට හිතේ තියෙන දුක දරා ගන්න බැරුව අඬන්න ගන්නවා. ඔන්න ඔය වෙලාවෙදිම තමයි ජේගියු කෝපි බෑග් එකක් අරගෙන මෙතනට ආපහු එන්නේ. මෙයා ඇවිත් අඬන්න ඉන්න යුන්බොම්ට කෝපි බෑග් එකක් දීලා ඉවර වෙලා එයාගේ සාක්කුවේ තිබිලා ගත්ත රස කැවිලි වගේකුත් යුන්බොම්ට දෙනවා. මෙයා මේ රස කැවිල්ල දීලා යුන්බොම්ට කියනවා දුක හිතුනම රස කැවිල්ලක් කන්න කියලා. මෙයා කොහොමත් ටිකක් අමුතු කෙනෙක්නේ. හැබැයි යුන්බොම්ට මේ වෙලාවේදී ලාවට මතක් වෙනවා මේ කටහඬෙන්
මුලින්ම මේ වගේ දෙයක් ආපු දවසක් ගැන. ඒත් ඒ දේ කිව්වේ කවුද කියලා යුන්බොම්ට හරියට මතක නැහැ. කොහොම හරි ඊළඟ දවසත් ඇවිත්. අද යුන්බොම් උගන්වන පාඩමට අදාළව පැවරුමක් තියෙනවා. ඒ පැවරුමට අනුව එයාගේ පන්තියේ ළමයින්ව විදුලි බලාගාරයක් අධ්‍යයනය කරන්න එක්කගෙන යන්න ඕනේ. හැබැයි ඉතින් කර්මි කියන්නේ මේ පැත්තේ තියෙන එකම විදුලි බලාගාරයේ වැඩ කරන්නේ ජේගියුගේ කල්ලිය. දැන් යුන්බොම්ට මේ පාඩමට අදාළව ළමයින්ට විදුලි බලාගාරයක් අධ්‍යයනය කරන්න එක්කගෙන යන්නත් ඕනේ. හැබැයි ඉතින් ළමයිව එක්කගෙන යන්න තියෙන්නේ මේ පැත්තේ තියෙන ලොක්කම බැරයාගේ කල්ලියේ ඉන්න තැනට. ඒක නිසා ඉතින් ළමයිව එක්කගෙන යන්න කලින් යුන්බොම්ට ගිහින් මේ විදුලි බලාගාරය පරීක්ෂා කරන්න වෙනවා. ඒත් වෙලාවට මෙයාගේ පන්තියේ ඉන්න හන්ගියල්වත් ඇදගෙන තමයි යන්නේ. එතකොට මෙයා තනියම නෙවෙයිනේ. කොහොම හරි මෙයාගේ කරුමෙට විදුලි බලාගාරයේ තියෙන තැනටවත් මෙයාලට යන්න වෙන්නේ නෑ. මොකද හන්ගියල්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා. මේ හන්ගියල් කැමති ගෑනු ළමයා එයාලගේ ඉස්කෝලෙන් අයින් වෙලා සෝල් වලට යන්න තමයි හදන්නේ. ඒකත් ගෙදරට හොරාට. ඇත්තටම කිව්වොත් මේ ගර්ල් මේ ඉස්කෝලෙන් අයින් වෙලා සෝල් වලට යන්න ප්‍රධානම හේතුවත් ඉතින් හන්ගර්ල්ම තමයි. මොකද මේ ගර්ල්ගේ ගෙදර අය හැමදාම මේ ගර්ල්ට බනිනවා එයා පන්තියේ පළවෙනිය නොවි දෙවෙනිය වෙන එක. ඒත් ඉතින් මේ ගර්ල්ට මොනම විදියකින්වත් හන්ගර්ල්ව පරද්දන්න බෑ. ඔන්න ඕක නිසා ඉතින් හැමදාම මේ ගර්ල්ට ගෙදරින් බැනුම් අහන්න තමයි වෙන්නේ. ඒක හින්දා තමයි මේ ගර්ල් ගෙදරටත් හොරාට සෝල් නගරයට යන්න හදන්නේ. හැබැයි මේ ගර්ල් ගෙදරින් යනවා කියලා හන්ගර්ල් දැනගත්ත ගමන් මෙයා වාහන බැහැල යනවා බස් හෝල්ට් එකට. අන්තිමට ඉතින් යුන්බොම් ආපහු ජේගියු එක්ක තනි වෙනවා. ඔය අතරේදී ජේගියු ආපහු එයාගේ විකාර ප්‍රශ්න අහන වැඩේ පටන් අරගෙන. මෙයා මේ පාර එක එක තැන් ගැන යුන්බොම්ට කියලා ඒ තැන් වලට යන්න ඕනද කියලා තමයි යුන්බොම්ගෙන් අහන්නේ. කොහොම හරි ඉතින් මෙයාගේ කියවිල්ල නම් ඉවරයක් නැහැ. අන්තිමට යුන්බොම් කියනවා සෙනගෙ ඉන්න තැනකට යමු කියලා. නැත්තම් මේ යෝධයාගෙන් කනක් ඇහිලා ඉන්න නෑනේ. ඉතින් සෙනගෙ ඉන්න තැනකට යමු කිව්වම මේ ජේගියු යුන්බොම්ව එක් කරගෙන යන්නේ බෙරිහන් දීලා කෑ ගහන ගෑනු කෙනෙක්ගේ අවන්හලකට. මෙතනට ගිහින් මේ දෙන්න කෑම ගන්න ගමන් යුන්බොම් හෙමීට ජේගියුගෙන් අහනවා එදා පොලිසියට ගියේ ඇයි කියලා. යුන්බොම් මේක ඇහුවම ඉතින් ජේගියුත් කිසිම ගාණක් නැතුව වෙච්ච දේ කියනවා. ඒ ගෑනු කෙනෙක් දාපු නඩුවකට මම වැඩි ඇල්ලුවෙත් නැහැ. අනිත් එක ඒ වෙලාවයාගේ මහත්තයත් හිටියා. ඒත් මට නඩු දැම්මා. ඕවා නම් දැම්මට සුළු දේවල් හැමතිස්සෙම හොම දේවල් මම කරන හින්දා. මේක කිව්ව ගමන් යුන්බොම් බය වෙනවා. මොකද යුන්බොම් හිතින් මවා ගන්නවා මේ යෝධයා ගිහින් ගෑනු කෙනෙක් එයාගේ මහත්තයා ඉස්සරහම අතපත ගන්න විදිය ගැන. ඉතින් දැන් යුන්බොම් බය වෙලා ඉන්නේ එයාටත් ඒ දෙයම වෙයි කියලා. හැබැයි ඇත්තටම උනේ මේ ජේගියු ගෑනු කෙනෙක්ගේ කාර් එකක් උස්සලා පැත්තකින් තියපු එක. මෙයා මෙහෙම කරලා තියන්නේ ෆයර් ට්‍රක් එකකට යන්න පාරේ ඉඩ හදලා දෙන්න ඕන නිසා. හැබැයි කාර් එකේ අයිතිකාරය ගෑනු කෙනා මෙයාගේ වාහනේ ඇල්ලුවා කියලා නඩු දාලා. ඔන්න ඕක තමයි ඇත්තටම වෙලා තියන්නේ. ඒත් මෙයාගේ කරුමෙට මෙයා කියපු දේ යුන්බොම් වැරදියට තමයි තේරුම් ගත්තේ. කොහොම හරි මෙහෙම කෑම කාලේ ඉවර වෙලා ටික වෙලාවක් ගියාම ජේගියුට හන්ගියල්ගෙන් කෝල් එකක් එනවා. මේ වෙලාවේදී හන්ගියල් එයාගේ මාමට කතා කරලා කියන්නේ සේජෙන් සෝල් වලට ගිහින් වෙන මිනිහෙක් ගාව නවතින්න හදනවා කියලා. මේ කියන දේ යුන්බොම්ටත් ඇහෙනවා. මේ වෙලාවේදී යුන්බොම් හිතනවා සේජින් කාට හරි රැවටිලා තමයි මෙහෙම සෝල් වලට යන්න හදන්නේ කියලා. ඉතින් සේජින් කියන්නේ යාගේ පන්තියේ ළමෙක් හින්දා මෙයා ජේගියු එක්කම හන්ගියල් ඉන්න තැනට එනවා. මොකද සේජින් කෝච්චිය නැගලා සෝල් යන්න කලින් එයාව නවත්තන්න ඕනේනේ. මට අමතකුණා කියන්න. සේජින් කියන්නේ මේ ගර්ල්ගේ නම. දැන් මේ දෙන්න හන්ගියල් කියපු ස්ටේෂන් එකට ආවට මෙයාලට හන්ගියවත් සේජින්වත් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක නිසා මේ දෙන්න බෙදලා ගිහින් ආපහු හොයන්න ගන්නවා මේ ළමයි දෙන්න ඉන්න තැන. ඔන්න ඔහම හොයනකොට තමයි යුන්බොම් දකින්නේ සෝල් වලට යන ට්‍රේන් එකේ සේජින් වෙන මිනිහෙක් එක්ක ඉන්න විදිහ. මෙයා මේක දැක්ක ගමන් ජේගියට කතා කරලා කියනවා ඉක්මනට මේ කෝච්චියට එන්න කියලා. හැබැයි මෙයා කෝල් එක දීලා ඉවර වෙන්නත් කලින් මේ ට්‍රේන් එක සෝල් වලට යන්න පටන් ගන්නවා. ඉතින් දැන් ට්‍රේන් එක සෝල් වලට යන්න පටන් ගත්තු හින්දා යුන්බොම් ට්‍රේන් එක ඇතුළේ හිර වෙලා. අනිත් එක මෙයාට පිරිමි කෙනෙක් එක්ක පොර බදලා සේජින්ව බේර ගන්න බෑනේ. ඒක නිසා ජේගියු කුලප්පු වුණ අශ්වයා වගේ පාර දිගේ දුවනම ඊළඟ ස්ටේෂන් එකේදී කොහොම හරි කෝච්චිය අල්ල ගන්න ඕනේ කියලා හිතාගෙන. මෙයාට තියෙන්නෙත් මාරම හයියක්. වාහනයක් උනත් උස්සලා පැත්තකින් තියන්න පුළුවන්. ඉතින් මෙහෙම දුවලා ඇවිත් මෙයා ඊළඟ ස්ටේෂන් එකේදී කෝච්චියට පනිනවා. කෝච්චියට පැන්න නම් කමක් නෑ කියමුකෝ. මෙයා පනින්නේ යුන්බොම්ගේ ඇඟට. ඔන්න ඔය එක්කම යුන්බොම්ට මතක් වෙනවා මීට අවුරුද්දකට කලින් එයාට රස කැවිල්ලක් දීලා එයාව වාහනයක හැප්පෙන්න නොදී බේරගත්තු කෙනාවත්. ඉතින් වෙන කවුරුවත් නෙවෙයි. මේ ජේගියුම තමයි එදා යුන්බොම්ව බේරගෙන තියන්නේ. හැබැයි යුන්බොම්ට එදා වුණ දේ ගැන මතක් වෙනවත් එක්කම මෙයා දකිනවා සේජින් එක්ක හිටපු කළු කෝට් එකක් දාගත්ත මිනිහව. මෙයා මේ කෙනාව දැක්ක ගමන් ජේගියුවත් ඇදගෙන ගිහින් මේ
කෙනාගේ කොලයකින් අල්ලගෙන සේජින් ගැන අහනවා. හැබැයි මේ කෙනාව දැකලා ජේගියු නම් ටිකක් පුදුම වෙලා ඉන්නේ. මොකද මේ කළු කෝට් එක දාගත්තු කෙනාව ජේගියු ගොඩක් කාලයකට කලින් ඉඳන් දන්න කෙනෙක්. අනිත් එක මේ කෙනා තමයි සේජින්ගේ අයියා. ඉතින් සේජින් සෝල් වෙලයාගේ අයියා ගාවට තමයි පැනලා යන්න හදලා තියෙන්නේ. හැබැයි මේ කට්ටිය නිසා සේජින්ගේ හොඳ ලස්සන සැලැස්ම විනාශ වුණා. ඒ විතරක් නෙවෙයි මේ වැඩෙන් දැන් ජේගියට ආදර ප්‍රතිවාදියෙකුත් හම්බුණා. කොහොම හරි අන්තිමට සේජින්ට වෙන්නේ ආපහු එයාගේ අයියා එක්ක ගෙදර එන්න. ඒ මදිවට මේ එන කඳියා වගේ ඉන්න ජේගියට බයේ ඉන්න යුන් බොම් ටීචර්ට වෙනවා අද රෑ හොටෙල් එකක මෙයාලා එක්ක නවතින්න. මොකද දැන් මෙයාලා එයාලගේ නගරේ ඉඳන් කිලෝමීටර් 400ක් විතර දුරින් තමයි ඉන්නේ. අනිත් එක දැන් ගොඩක්ම රෑ වෙලා. ඒක නිසා ඉතින් මේ අයට අද රෑ හොටෙල් එකක නැවතිලා විවේක අරගෙන තමයි හෙට උදේ ආපහු එයාලා හිටපු නගරයට යන්න වෙන්නේ. ඒත් යුන් බොම්ගේ දිහා හෙන හුරා බලන් ඉන්න නිසාද මන්දා මේ හොටෙල් එකේ එක රූම් එකයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් රෑට නවතින තැනකුත් ඕනේ. හැබැයි එක රූම් එකයි තියෙන්නේ. දැන් ඉතින් යුන් බොම් ටීචර්ට මේක මාරම ප්‍රශ්නයක්. ඒත් ඉතින් අන්තිමට මෙයාට මේ රූම් එකේ ජේගිව් එක අද රෑ ඉන්නම වෙනවා. ඉතින් ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා අපිට අනිත් එපිසෝඩ්ස් වලින් තමයි බලා ගන්න වෙන්නේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.